සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝම. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාට කියලා දෙන්න හදන්නේ ඔයාට අඳුරන්නේ නැති අයගෙන් කෝල් මෙසේජ් වගේ දේවල් එනවනම් ඒ කතා කරන නම්බර් එක අයිති කෙනාගේ නම හොයාගන්න පුළුවන් සුපිරි වටිනම ක්‍රමයක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් මාව subscribe කරන්න. එතකොට ඔයාට මේ වගේ වීඩියෝ notification එකකින් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් තවත් කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම ඔයාගේ ෆෝන් එකේ Play Store app එක open කරගන්න. Play Store app එක open කරගෙන ඔයා මෙතන search කරන්න Truecaller කියලා. Truecaller කියලා search කරගත්තාම ඔයාලට මෙන්න මේ වගේ app එකක් බලා ගන්න පුළුවන්. මේ app එක මේ කොටත් මම install කරන් ඉන්නේ. ඉතින් ඔයා install කරලා නැති හින්දා අනිවාර්යෙන් මේ app එක install කරගන්න. මම මේ app එක මෙතනදිම open කරගන්න. ඉතින් මම ඔයාලට මේ app එකේ වෙන සිද්ධිය පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේකෙදි වෙන්නේ ඔයා මේ app එක phone එකට දාගෙන permission එහෙම දුන්නාම ඔයාගේ phone එකේ තියෙන contacts සේරම එයාලගේ database එකට upload කරගන්න එක. උදාහරණයක් විදිහට හිතන්න මම නම්බර් එකක් ජොනී කියලා සේව් කරන් ඉන්නවා. මේ ඇප් එක මම දාගෙන ඉන්න නිසා එයාලගේ database එකක අන්න ඒ නම සේව් වෙනවා. ඒ නම්බර් එකකින් ඔයාටත් කෝල් එකක් එනවා කියලා හිතන්න. ඔයත් මේ ඇප් එක දාගෙන ඉන්නවනම් ඔයාටත් පෙන්වන්නේ මම අර කලින් සේව් කරගත්ත ජොනී කියන නම. ඉතින් අපි හිතමු වෙනත් කෙනෙක් ජොනතන් කියලා සේව් කරලා තියෙනවායි කියලා. අන්න ඒ නමත් මේ ඇප් එකේ නම් පල්ලෙහින් පෙන්නනවා. ඉතින් ඔන්න ඕක තමයි මේ ඇප් එකේ සරලම සිද්ධිය. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් ඔයාලට ඒකට උත්තර දෙන්නම්. ඇප් එකට මුලින්ම එන කෙනෙක්ට නම් මෙන්න මේ වගේ තමයි මේ ඇප් එක පෙන්වන්නේ. ඉතින් ඔයාලට මෙතන පල්ලෙහා පේනවා get started කියලා කොළ පාටන බටන් එකක් තියෙනවා. මම අන්න ඒකට ක්ලික් කරගන්නම්. ඒකට ක්ලික් කරගත්තයන් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මැසේජ් එකක් ආපේනවා. ඔයාලට මෙන්න මෙතන පේනවා continue කියලා එකක්. මම අන්න ඒකට ටච් කරගන්නම්. ඒකට ටච් කරගත්තයන් පස්සේ මෙන්න මේ වගේ permission ටිකක් අහනවා. ඉතින් මේකට ඔයා allow කියන එකට ටච් කරන්න ඕන. ඉතින් ඒ විදිහට ආවේ permission හතරට මම allow කියලා ටච් කරගත්තා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ තැනකට තමයි ආවේ. ඉතින් ඔයාලට කැමති නම් පුළුවන් මේ continue with Google කියන එකට ටච් කරලා ඔයාගේ Google account එකෙන්ම මේක ඉස්සරහට යන්න. එහෙමත් නැත්නම් ඔයාලට මෙතන පේනවා fill to manually කියලා. මම අන්න ඒකට ටච් කරගන්නම්. ඒකට ටච් කරගත්තාම ඔයාලට මෙන්න මෙතන පේන්න තියෙනවා ඔයාගේ first name එකයි last name එකයි email එකයි මෙතන type කරගන්න ඕන. ඉතින් මම මගේ phone එකේ email එක මෙතන type කරගන්නම්. type කරගෙන ඔයාලට මෙතන පේනවා continue කියලා බටන් එක. මම අන්න ඒකට ක්ලික් කරගන්නම්. අන්න ඒකට ක්ලික් කරගත්තෙන් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ad එකක් එයි. ඔයා ඒ ad එක මෙතනින් කට් කරගන්න. කට් කරගත්තෙන් පස්සේ ඔයාව මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මේකෙදී ඔයාගේ phone එකට ආව call message නම් මෙන්න මෙතන මේ දෙවනියට තියෙන message කියලා එකක්. අන්න ඒකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. දැන් ඔයා මගෙන් ආයේ කොහොමද දන්නේ නැති නම්බර් එකකින් call එකක් එනකොට කොහොමද නම පෙන්වන්නේ කියලා. ඉතින් ඒකට ඔයාලට විශේෂයෙන් මුකුත් setting හදාගන්න දෙයක් නැහැ. call එකක් එනකොට ඔටෝම මේ app එක open වෙලා ඒ app එකෙන් ඒ නම පෙන්වන්න ගනී. මම මෙතනින් සම්පූර්ණයෙන්ම back වෙන්නම්. ඉතින් අද වීඩියෝ එක ඔයාලට ගොඩක්ම ඉන්ටරෙස්ටිං වෙන්න ඇති කියලා මම හිතනවා. වීඩියෝ එක ගැන හිතන දේවල් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න. මේ වගේ වීඩියෝ ඔයා ගාවටම ගෙන්න ගන්න. අනිවාර්යෙන් මාව subscribe කරලා තියාගන්න. තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. සුබ දවසක්.